මචං MS200 එකක් දැක්ක ගමන් ගොඩක් උන් කියන කතාවක් තියෙනවා. අනේ බං ඔය බයික් නම් හැප්පෙන බයික්. හැබැයි පොඩ්ඩක් හිතලා බලපන්. බයික් එකක් තනියම හැප්පෙන්න පුළුවන්ද? MS200 කියන්නේ 199.5cc එන්ජින් එකක් එක්ක එන පවර් බයික් එකක්. ට්‍රොටල් එක ඇද්ද ගමන් පවර් එක දැනෙනවා. හැබැයි ප්‍රශ්නේ බයික් එකේ නෙවෙයි. සමහර රයිඩලා හිතනවා මට ඔක්කොම පුළුවන් කියලා. කෝනර් එකට වැඩි ස්පීඩ් එකකින් යනවා. වාහන අස්සෙන් කට් කරනවා. හෙල්මට් එකවත් නැතුව හීරෝ වෙන්න යනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් එකක් වුණාම වරද MS200 එකේ. ඇත්ත කතාව නම් මචං MS200 එක පාරමරුවෙක් නෙවි. පාරේ මරුවා වෙන්නේ රයිඩගේ වැරදි තීරණ. හරි විදියට රයිඩ් කරනවා නම් MS200 කියන්නේ අදටත් ලංකාවේ කොල්ලුන්ගේ ආදරේ දිනාගත්ත ලෙජන්ඩ් බයික් එකක්. උඹ මොකද හිතන්නේ? MS200 අවුල්ද නැත්නම් රයිඩලා දවුල්? කමෙන්ට් එකක් දාගෙන